වැඩ කරමු. ඔයාගේ හඬ හරි විශේෂව ඇහෙන හඬක්. හරි ලස්සනයි. ඉතින් ඒ හඬ වටිනාකම තත්ත්වය ඉතා හොඳයි. ගොඩක් සන්තෝෂයි. මේම තුන් දෙනාගෙන්ම හිනාවක් දකින්න ලැබීමත් ඉතාම හොඳයි. ඒක හරි කෙනා දිනද්දී ලොකු සන්තෝෂයක් තියෙනවා. ඒක අපිට තනියම කරන්නත් බෑ. ඔබට තනියම කරන්නත් බෑ. අපි දෙගොල්ලම එකතු වෙලා තමයි කරන්න ඕන. දැන් අපි එහෙමනේ කරන්නේ. දැන් අපි එහෙම තමයි කරන්නේ. සන්තෝෂයි පුතේ. අදත් කියන්න තියෙන්නේ ඔයා අපිට මැනිකක් දියමන්තියක්. Thank you so much. හරි ආසාවෙන් ආදරෙන් අහගෙන හිටියා. ජය වෙන්න. හදවතින් අහන්න. බුද්ධියෙන් තීරණ ගන්න. එතකොට හැම වෙලාවෙම අපි හරි තීරණය වෙනුවෙන් කාලය යොදවලා හරි දේ ඉතුරු කරගන්න. පුතේ ඇත්තමයි වා දියමන්තියක්. එදා කිව්ව දෙයමයි තියෙන්නේ. හරි ලස්සනට ගායනා කරා. ඔබ අපි සමග සිටීම අපිට වාසනාවක්. එහෙනම් වින්ද්‍යා තව රාජිනී අපිත් එක්ක ඉද්දි මම විශ්වාස කරා ඇයව අපේ පවුලට එකතු කරගත්තා නම් ඇයගෙන් ඉතාම හොඳ දීප්තියක් අපේ වේදිකාවට ලැබෙයි කියලා. ඒ නිසා තමයි මම ඇයව ගෙනාවට කමක් නෑ මේ බැටල් එකෙන් කියන විශ්වාසෙත් එක්ක තමයි වින්ද්‍යාට වෝට් කරන්නේ. ඉදනාගෙනුත් ලැබිලා තියෙනවා ඒකට පිළිතුර. ඔබට ගායිකාවක් වෙන්න පුළුවන්. ඔබ දක්ෂ ගායිකාවක් වේවි දවසක මේ රටේ. සතුටුයි ඔබගේ ගායන හැකියාව. මම දන්නේ මට හරි සතුටක් තියෙනවා එච්චර. අමල් සතුටුයි. හුඟක් සතුටුයි. ඇත්තටම මම හිතනවා අද දවසේදී ඇය තමයි ඇය දැන්ටමත් ඉතින් ඇය ජනතා පරමාධිපත්‍යයත් සමගම දවසේ හිරු තරුව වෙන්න කීම තැනටම ඇවිල්ලා තියෙන්නේ. ඇයගේ ගායනය තමයි අද දවසේදී මට උඩින්ම තියන්න පුළුවන් ගායනයක්. ඒකෙන්ද සන්තෝෂේ වැඩිකමට දෙපාරක්ම අපුඩි කියුවා. ඒ කියන්නේ තිරේ ගීතේ ගායනා කරලා ලකුණු 81යි කියලා කිව්වට පස්සේ ඒක අපුඩියක් ගහන්න හිතුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මොකද තව තරංකරුවන් ඉන්නවා. ඔවුන්ව පරාජය කරන්න මෙයා පරාජය කරපු එක හොඳයි කියලා හිතලිවල සමහරට අදහසක් ගන්න පුළුවන්. එහෙම කෙරුවම ඒක નિરાයාසයෙන්ම ආපු දෙයක්. ඒ කියන්නේ මොකද ඒ තරම්ම ආසයි හිතුණා ඒකේ ගායනයට. ඒ කියන්නේ අමල් අද හොඳටම විඳලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ ගායනය.